ඒ පාර මොකෑ මේ කුකුලෙක් කරක කරන්නේ. හායි ළමයි කොහොමද ඉතින් බැලුවද මට මේ පිස්සු හැදිලාද කියලා. ඔන්න ඉතින් මං දැන් කුකුලෙක් ඔපරේෂන් කරන්නයි හදන්නේ. එයාට අසනීපයක් අනේ මං ඔපරේෂන් කරන්න හදන්නේ හින්දා මෙයාව. ඔන්න බලන්නකෝ. ලොකු ඔපරේෂන් එකක් හරි දරුණු ඔපරේෂන් එකක් තියෙන්නේ. අරගෙන මේ ඉන්නේ රෝගියා. මෙයා තමයි දැන් ඔපරේෂන් කරන්න හදන්නේ. හැබැයි රෝගියා ඔපරේෂන් කළා ඉතින් අවසානට නතර වෙන්නේ පිටිපස්සේ තියෙන හැලිය. ඔය රත් වෙන්න දාලා තියෙන හැලිය තමයි රෝගියා නතර වෙන්නේ. කාරකලා ගන්නවනේ රෝගියාව. හරි බලන්නකෝ යාළුවනේ මම මෙයා කුකුලාවද කපන්න හදන්නේ. ලේසි ක්‍රමයකට උඩ හැම ඉවත් කරගන්න හැටි හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. දිගටම රැඳිලා ඉන්නකෝ බලන්නකෝ. මෙයා තාම අයිස් තියෙන නිසා ඉතින් කපන්න ටිකක් අමාරුයි. ඉතින් හරි අමාරුවෙන් තටු දෙක නම් කපලා අයින් කරා. මොකද ලංකාවේ ඉන්නකොට අපි මස් කැපුවා ගෙනාවත් කපපු මස් නේ ගේන්නේ. ඊට පස්සේ ඉතින් හිමීට මෙයාව දෙකට වෙන් කරගන්න තමයි තියෙන්නේ. අපෝ ඉතින් ඔන්න ලොකු යුද්ධයක් කරලා බොහොම අමාරුවෙන් කුකුලාව කපාගත්ත දෙකට. ඒකත් ඉතින් හරියට නෑ තව හිමීට කපා ගන්නුනේ. අයිස් තියෙන හින්දා අමාරුයි කපන්න. ඔන්න ඉතින් කොහොම හරි සඳහා ඉතින් මේක කැපුවා. දැන් ඉතින් මේ දෙකට කපාගත්ත එක අපි හතරට කපා ගමු. ඔන්න ඉතින් මම මේ විදියට කපාගෙන මේ උඩ හැම ඉවත් කරගන්නයි යන්නේ. මේ විදියට හතරට කපා ගත්තාම හැම ඉවත් කරගන්න හරියම ලේසියි. ඔන්න බලන්නකෝ. මේ විදිහට අනවශ්‍ය කොටස් ඉවත් කරලා දාන්න ඕනි. මෙයාලා කැමති නෑ මේ ලේ පාට තියෙන කෑලි වලට කැමති නෑ ඒවා අයින් කරන්න කියලා තියෙන්නේ. හැම කන්න කැමති නෑ. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන් හැම.
ඔන්න ඉතින් මගේ වැඩේ ඉවරයි බලන්නකෝ කොහොමද කියලා. හරිම ලේසියෙන් කපා ගන්න පුළුවන්. ලේසියෙන් ඉවත් කරගත්ත හැකි හැම. ඔන්න බලන්නකෝ. හරි එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.